ජනවාරි 29 අම්මගේ බර්ත්ඩේ එක. හැම අවුරුද්දෙම මං එදාට ගෙදර. හැබැයි මේ අවුරුද්දේ මං ගෙදරින් පිට. ඉතින් මට හිතුණා අම්මගේ බර්ත්ඩේ එකට එයාව චුට්ටක් සර්ප්‍රයිස් කරන්න. ඇත්තටම මෙහෙන් යන්න හිටියේ 5ට. හැබැයි මම හැරුණේ 5:55ට. ඉතින් ඊට පස්සේ අංක හොදලා දැන් යන්න ලෑස්තිලා ඉන්නේ. මම ගෙදරේ අම්මට ගත්ත ගිෆ්ට්ස් ටික දුන්නේ. මේක කේක් එක මම මල්ලක මේකට දාගත්තා මට බයයි මට පොඩි වෙයි දන්නෙත් නෑ මෙහෙම අරන් යන්න ඕනේ දැන් මගේ බෑග් එකට දාගන්න ඕන දේවල් ටික දාගත්තද මතක නෑ මම වෙන බෑග් එකක් මොකොත් ගෙනියන්නේ නැහැ ඉතින් පුළුවන් විදිහට මේකටම තමයි ලට්ට ලොට්ට ඔක්කොම ඔබා ගන්න මම බලන්නේ. ඊට පස්සේ ආයෙ මොනවද තව තියෙන්නේ මට? මේ ක්‍රීම් එක මම පෙරේද ගත්තේ. ඒක මගේ පොඩි තියෙනවා ස්කින් එකේ පොඩි ප්‍රශ්නයක් ඒකට. ඔච්චරයි යන්නේ තව මොකුත් නෑ. ඒ හවුල් කරන්නේ මට නෙවෙයි ස්කූල් යන්න එකක්. ඊළඟට පර්ෆියුම් ගහන්න බෑ. මේක මම මෙහෙන් ගත්ත එක. මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් මම යන්න තමයි යන්නේ. මං ලොකු මෝර්නින් පර්සන් කෙනෙක් නෙවෙයි. හැබැයි උදේ 5න් විතර පස්සේ උදේ 8 විතර වෙනකන් මේ තියෙන හරිම පීස්ෆුල් කාම් එන්වයරන්මන්ට් එකට මම මාරම ආසයි. මගේ ගමනට බස් දෙකකින් යන්න ඕනේ. මට තිබුණු ලොකුම ටාස්ක් එක තමයි මල් එකත් පරිස්සම් කරගෙන කේක් එකත් පරිස්සම් කරගෙන ගෙදරට අරගෙන යන එක. කොහොම හරි එන්න ගෙදරට ලඟ වෙනවා කියලා දැනනකොට මාර සතුටක් එන්නේ. මොකද ගොඩක් කලාවට මම ගෙදර එනකොට වීකෙන්ඩ් එකේදී හැමදාම වගේ එක්කෝ රැට 9 වෙනවා. ඉතින් මේ වගේ උදේට මට ගෙදර එන්න තියනවා කියන්නේ මම ඒකට මාරම කැමතියි. බස් එකෙන් බැහැලා ත්‍රිවිල් එකක් ගන්න මම ත්‍රිවිල් පාක් එකට යනකොටම ගෙගාව අංකල් කෙනෙක්ගේ ත්‍රිවිල් එකක් මට හම්බුණා. ඉතින් මම ඒකේ නැගලා ගෙදරට චුට්ටක් කලින් බැස්සා මොකද වැරදිලා ආවත් අපි අම්ම ඉස්සරහා හිටියොත් කියලා. හැබැයි වෙලාවට එයා හිටියේ ඇතුලේ. Happy birthday. එන්න මට එන්න නෑ හොම්බරි වටේ කියලා බයයි. අයියෝ කුඩේ. මම ගන්න. මේ ගන්න සස්සනයිද? සස්සනයි.
අම්මා දන්නේ නැති වුණාට මම මේකට රෙඩි වුණේ දවස් ගානක ඉඳලා. මේකට මට තෑගි තෝරන්න අපේ බොසත් උදව් කළා. එයා තමයි බ්ලවුස් එක මේක ලස්සනයි කියලා මට කිව්වේ මං එයාට ගත්තු. ඉතින් මම මල්ලක ගත්තේ 28 වෙනිදා. ගිෆ්ට්ස් උත් ඔක්කොම එදා තමයි ගත්තේ. කොහොම හරි මම මේ පොඩි ගැජට්ස් උත් මම මල්ලක ගත්ත ෂොප් එකෙන්ම ගත්තා. මොකද ආයේ මම වෙනමම මේක ගන්න යන්න හිටියොත් මට වෙලාවක් නැති වෙනවා. මම මේ වොයිස් ඕවර් එක කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ බර්ත්ඩේ එකෙන් මාස 4කට විතරත් පස්සේ. කොහොම හරි මම ප්ලෑන් කරපු විදිහටම වැඩේ ඔක්කොම ලස්සනට වුණා. හැබැයි මට ෂූට් දුකකුත් තියෙනවා. මොකද මම එනවා එයා දැකලා එකපාරට එයා සර්ප්‍රයිස් වෙනකන් එයා කලින් පොඩක් දුකෙන් ඉන්නේ නැත්තේ. මම විශ් කරේවත් නෑ එහෙම කියලා. ඔයගේ පැත්තට හරවගන්න. ලස්සනයිද කේක? ලස්සනයි යන්නේ. ඔව්. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Amma. Nimona. Birthday to you. Nimona ne? Anima. Podi kayala ka. aku මේක පණ ගහලා වගේ මොකද්ද පේනවා නම්බර 1ට හරි හරියට හරි ඒකත් හරි අන්න ඔය දැන් ලින්කන් ලස්සනයි නම් විතරක් ලස්සනයි කියන්නේ. aku ඒක අරලා තියෙන්නේ අර ඇලෙන්නේ කොහෙන්ද ඔය කොළ වීතු කරන් දෙක අකුමාන අපේ මම ආස මේකක් මේ මයි අම්මයි ඩේසි ආච්චි චර්ච් එකට යන ගම. ඉතින් මං ආවට පස්සේ ඔයාට මොකද හිතුනේ? ඒක තමයි මට තාම අදහ ගන්නත් ඉන්නේ. චුටි පුතේ හොලයක් ගන්න. එහෙනම් කොහොම හරි මගේ තර දිනෝලිට දුන්නා නේ. අපි ගොඩක්ම චර්ච් එකට එන්න හේතුව ඉටිපන්දම් පත්තු කරන එක. ඔයගලන්ට බැලුවහම වෙනසක් පේන්නේ නැතිනේ. කුඩි ගස් හිටවල තියෙනවා, කඩපෙලි තියෙනවා. මේ අපේ චර්ච් එකේ මංගල නිසා. කැතරිකයි නම් දන්නවා චර්ච් වල මංගල පටන් ගන්නේ සෙබස්තියන් මුනිඳුරාගේ මංගල වලින්. ඉතින් අපේ පල්ලියත් කැප කරලා තියෙන්නේ සෙබස්තියන් මුනිඳුරාට. ඉතින් ක්‍රිස්මස් එකට මම ඕෆර් අරන් ගෙදර ආවනේ. ඒ හින්දා මම ආයේ මංගලට නිවාඩු ඉල්ලුවෙත් නැහැ, එන්න හිතුවෙත් නැහැ. මොකද අම්මිගේ බර්ත්ඩේ එකටත් ගෙදර එන්න පුළුවන්කමට තියෙන හින්දා ඒ ගමම්ම ඉටිපන්දම් පත්තු කරන්න චර්ච් එකට යන්න හිතුවා. ඉස්සර නම් ඉටිපන්දම් පත්තු කරන එක ගොඩක්ම අම්මලගේ වුණාමටයි වෙන්නේ. අපි එන්නේ මේ කඩපෙලිය ඇවිදින්න. හැබැයි චුට්ට අපි ලොකු වෙනකොට කඩපෙලිය ඇවිද්දත් දැන් නම් හිත යන්නේ එක්ක 3-5 බෝතලයකට නැත්තම් මොකක් හරි හැන්දකට කෝප් එකට. ඉටිපන්දම් පත්තු කරලා යන්නේ. නැත්නම් එන්න වෙලාවක් නෑ ඩේසි ආන්ටි. මොකද ඒක මම එදා ආවිලා අපි දෙන්නට එදත් දරුවෝ ගියා. එදා සෙනක වැඩිනේ. දැන් අද රලයක් ආවනේ ඒ හින්දා. හොඳයි ඔව්. ඕන්න. ඇති ඕන්න. රබි එන්නක කන්න ඒක දාන්න බත් එක දාලා හොදන්න. ඔව්. හැබැයි හොඳට අල්ලලා දාන්න. හැබැයි මේ බත් එක කනිය ලොකු ටොපලා. අන්නාසේ කැඹුල්. ටෝච් එක charge එකට ගහන්න ඕන. ටෝච් එක හරිම ප්‍රයෝජනයි මම ගන්න ඕන කී හිටියේ. අර චූටි වල වැඩ නැහැ පන්තිර ගන්න මේක දහන්නේ.
කොහොමද රැයත් කොහොමද කියන්නේ? 18 අවුරුද්ද පාවිච්චි කරතේ. බනන හරි වලද? මාළු නේ. ඔයා තක්කලේ කන්න. මම දැන් කන්නේ බත් පුතේ මට බඩ කිනේ කන්න බෑ. එතකොට අයියෝ වතුර බීගෙන ගියා. පස්සේ කනවා. දැන් කන්න බෑ කොහෙත්ම. මේ මිනිස්සු හොඳට අලි බත් එකක් උතලා තියෙන පාර්සලෙට. නරනේ ලකෝ ඉඳ බෑ. ඕ රසද පුතේ හොඳයි මේක. හොඳයි. මට මාළුත් තිබුණා නේද කටුවල්ලත් අයියා ගෙනන් දුන්නානේ. ඔව් බෑ අද යන්න ඕනේ මේවා තිබුණ කන්න. ළමයා චින්තන එහෙම හදාගෙන කනවා මිසක් මෙහෙම බත් ටිකක් කනවා වගේ නෑ නේ අනේ. අදයි අද කන්නේ වෙන කන්න සෙනඟ ඉන්නවා පල්ලි. අදත් ඔව්. ඔව්. අදත් කඩපෙලෙන් ගත්තු දේවල් බලමු. හරිද? මේක මම හිතන්නේ මේකට කියන්නේ වින් චයිම් හරි එහෙම මොකක් හරි එහෙම තමයි මේකේ තියෙන්නේ. මේ බලනකො ඒකේ මේ පැත්තේ ඇත්තු දෙන්නෙක් ඉන්නවා. ආය මේ පැත්තේ තුම්පත් රෑනක්. තමයි තියෙන්නේ. ඒක ලස්සනයි. මෙතරත් අලියෝ දෙන්නෙක් ඉන්නේ. ඊට පස්සේ ගත්තා මෙන්න මේ පර්ස් එක. මට පර්ස් එකක් ඕන වෙලාවමයි තිබ්බේ. පර්ස් එකක් මට තිබ්බේ නෑ. ඉතින් කඩ ගොඩක් ඒවල මං හෙව්වා එක්කෝ ලොකු වැඩි අනිත් ඒවා චූටි වැඩි. මේක ෆෝන් එකේ සයිස් එකට වගේ තියෙන. ඒකට වඩා චුට්ටක් පොඩි ඇති. ඉතින් මම ගත්තා. අයි අහම ඉන්න අනේ අල්ලගන්න ගියානේ. බය වෙනවා ඇති. හායි. ඔව් හරියට දුවනවා. ටිස් වාහන සද්දයකට බයයි. ඔව් මෙයා කෙල්ලෙක්. මෙයා මොකෙද්ද කියලා බලමු. අපර පාඩක් ගාලා යන දාලා අපිට සතියේ ඉන්නේ කොහොමද? බලන්න පෙන්නන්න ඔයා මොකෙද්ද කියලා. මට පෙනිච්ච විදිහට මෙයා කෙල්ලෙක්. අනිත් කොල්ල ගියා. කොල්ලට දැන් පොඩි පිටක්වත් තියන්න. ගේ ඉස්සර හවුස් එක පොඩි ගහ. මේක කොහොමද පල්ලිය මංගල්‍යයට කලින් උස්සනවා හැමදාම. හැම අවුරුද්දෙම ජනවාරි වල. ඉතින් පුතේට ටිකකට මේව කරාගෙන යන්න ඕන. හා බලලා යන්න ඕන. නැත්නම් හිමින් තමයි ඔක කොහොම කරන්නේ. හා ඉතින් ඔහොම තමයි අම්මගේ බර්ත්ඩේ එක ඉවරුනේ. මම ආවේ ඊයේ උදේනේ. දැන් අද ෆ්‍රයිඩේ 30. දැන් ඉතින් ආයෙ වැඩට යනවා. එහෙනම් ආයෙත් දවසක අලුත් vlog එකකින් එන්න.